අතරමැදියන් නැහැ. ඉන්ද්‍ර ෆැෂන් අපිම මහන නිසා බෑග් දැන් නිෂ්පාදන මිලටම. කඩවලට සහ ඔබටත් තොග සිල්ලර ලොකු වාසියක්. දැන්ම WhatsApp කරන්න. 0.75 633 4899. ලංකාවේ අපේ කුස්සියේ තියෙන කුළුබඩු අතරින් සුවඳින් වගේම ගුණයනුත් ඉහළම තැනක තියෙන දෙයක් තමයි කරාබුනෙටි. එහෙමත් නැත්නම් ක්ලව්ස් කිරන්නේ. ගොඩක් අය කරාබුනෙටි පාවිච්චි කරන්නේ බිරියානි එකක් හදද්දි සුවඳ ගන්න. එහෙමත් නැත්නම් දත් කැක්කුමක් ආවම විතරයි. හැබැයි ඔයා දන්නවද? උදේට නැගිට ගමන් හිස් බඩේ හරියටම හදාගත්තු කරාබුනෙටි වතුර වීදුරුවක් හරියටම දවස් 18ක් බීවොත් ඔයාගේ ඇඟ ඇතුලේ සිද්ධ වෙන අතිශය විස්මිත විද්‍යාත්මක මැජික් එක මොකන්ද කියලා. අද අපි කතා කරමු රුපියල් 10 ගාණක් දීලා ගන්න ෆාමසි වල තියෙන බොරු විටමින් පෙති පරදවන කරාබුනෙටි වල හැංගිලා තියෙන ඇත්තම විද්‍යාව. සහ ගොඩක් අය මේක පාවිච්චි කරන්න ගිහින් නොදැනුවත්ම කරන තමන්ගේ අක්මාවට හානි කරන භයානකම වැරද්ද ගැන. පළවෙනි සහ විස්මිතම වෙනස තමයි ඔයාගේ අක්මාව පිරිසිදු කරලා අපේ අන්ත්‍රවලට එහෙමත් නැත්නම් ආහාර ජීර්ණ පද්ධතියට ලැබෙන දිව්‍යමය සුවය. කරාබුනෙටි වල යූජනෝල් කියන අතිශය ප්‍රබල ප්‍රතිඔක්සිකාරකය එහෙමත් නැත්නම් ඇන්ටිඔක්සිඩන්ට්ට අඩංගු වෙනවා. ඔයා උදේට හිස්බඩ මේ කරාබුනෙටි වතුර බිව්වාම මේ යූජනෝල් සංයෝගය කෙලින්ම ගිහින් අක්මාවේ එකතු වෙලා තියෙන විෂද්‍රව්‍ය ටික ඔක්කොම මුත්‍රා ආහාර වේගයෙන් පිට කරලා හරිනවා. ඒ විතරක් නෙවෙයි මේකෙන් අපේ අන්ත්‍රවල තියෙන හිතකර බැක්ටීරියා වර්ධනය කරලා ආහාර ජීර්ණ එන්සයිම උත්තේජනය කරනවා. ඒ නිසා කෑම කාපු ගමන් බඩ පුරවා දැමීම, ગેස්ට්‍රයිටිස් සහ ගෑස් ට්‍රබල් තත්ත්වයන් සම්පූර්ණයෙන්ම සුවපත් වෙලා යනවා. දෙවනි විද්‍යාත්මක කාරණාව තමයි රුධිරයේ සීනි මට්ටම පාලනය කරලා දියවැඩි ආවදානම නැති කරන එක. ඇමරිකාවේ කරපු පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා කරාබුනෙටි වල තියෙන නයිජෙරිසින් කියන විශේෂ සංයෝගයට පුළුවන් කියලා හරියටම අපේ ඇඟේ තියෙන ඉන්සියුලින් හෝමෝනය වගේම ක්‍රියාත්මක වෙන්න. ඒ කියන්නේ අපේ රුධිරයේ තියෙන අතිරික්ත සීනි ටික අරගෙන කෙලින්ම අපේ මාංශ පේශිවල සෛල ඇතුළට තල්ලු කරලා දාන්න මේකට පුළුවන්. ඒ නිසා කිසිම මහන්සියක් නැතුව ඔයාගේ ෂුගර් ලෙවල් එක පාලනය වෙලා ඇඟට පුදුමාකාර ශක්තියක් ලැබෙනවා. තුන්වෙනි දේ තමයි ඇඟේ තියෙන නිදංගත වේදනාවන් නැති කරලා අස්ථි ශක්තිමත් කරන එක. වයසට යනකොට ගොඩක් අයට එන හන්දිපත්‍රුදාව දණහිස් කැක්කුමේ එන්නේ ඇඟේ තියෙන ඉන්ෆ්ලමේෂන් එහෙමත් නැත්නම් ප්‍රදාහ තත්වයන් නිසායි. කරාබුනෙටි කියන්නේ ලෝකයේ ස්වභාවිකවම මැන්ගනීස් කියන ඛනිජ ලවණය වැඩියෙන්ම තියෙන කුළුබඩුවක්. මේ මැන්ගනීස් සහ යෝජනෝල් එකතු වුණාම ඇඟේ තියෙන ෆ්‍රී රැඩිකල්ස් කියන විනාශකාරී සෛල මරලා දාලා අස්ථි ඝනකම වැඩි කරනවා. ඒ නිසා ඔළුව කැක්කුම, හන්දිපත්‍රුදාව වගේ දේවල් වලට මේක හොඳම ස්වභාවික පේන් කිලර් එකක්. හැබැයි මේකෙදි ගොඩක් අය ලෙඩ හොඳ කරගන්න තියෙන කෑදරකමට නොදැන කරන ලොකුම සහ භයානකම වැරද්දක් තියෙනවා. ඒ තමයි කරාබුනෙටි 10ක් 15ක් විතර එකපාරට වතුරට දාලා තදින් තම්බල බොන එක. අර අපි කලින් කියපු යෝජනෝල් කියන රසායනය පොඩ්ඩක් ඇඟට ගියාම ඖෂධයක් වුණාට ඒක ගොඩක් ඇඟට ගියොත් දරුණු විෂක් බවට පත් වෙලා වකුගඩු සහ අක්මාව සම්පූර්ණයෙන්ම නරක වෙන්න පුළුවන්. අනිත් ලොකුම වැරද්ද තමයි කඩෙන් පරණ වෙලා වේලිච්ච තෙල් හිඳිලා ගිය බාල කරාබුනෙටි ගේන එක. ඔයා ගේන කරාබුනෙටි වල තෙල් තියනවද කියලා බලන්න පොඩි පරීක්ෂණයක් කරන්න පුළුවන්. වතුර වීදුරුවකට කරාබුනෙටි කිහිපයක් දාන්න. ඒවා කෙලින් අතට වතුරේ ගිලෙනවා නම් අන්න ඒ වගේ තෙල් පිරුණු ගුණදායක කරාබුනෙටි තියෙනවා. හැබැයි වතුර උඩ හරහට පාවෙනවා නම් ඒවයි කිසිම ගුණයක් ඉතුරු වෙලා නැහැ. ඒ නිසා මේක බොන නිවැරදිම ක්‍රමය ඔයා අනිවාර්යෙන්ම දැනගන්න ඕනේ. ගොඩක් දාන්න එපා. රැට නිදාගන්න කලින් හොඳ තත්ත්වයේ කරාබුනෙටි 2ක් විතරක් අරගෙන පොඩ්ඩක් තලලා මද රස්නේ වතුර වීදුරුවකට දාලා වහලා තියන්න. උදේට නැගිටලා මේ වතුර එක ලිපේ තියලා තම්බන්නේ නැතුව ඒ කරාබුනෙටි 2 අයින් කරලා හිස් බඩම ඒ වතුර ටික විතරක් බොන්න. අද ඉඳන්ම හරියටම දවස් 14ක් කිසිම උදාසීනකමක් නැතුව මේ නිවැරදි ක්‍රමයට කරාබුනෙටි වතුර බීලා බලන්න. ඔයාගේ බඩේ ගෑස් ට්‍රබල් නැති වෙලා හන්දි කැක්කුම අඩු වෙලා දැනෙන අමුතුම සැහැල්ලුව ඔයාටම තේරෙවි. බොරු බේත් පෙතිවලට මුලා වෙනවා වෙනුවට මේ වගේ සල්ලි වියදම් වෙන්නේ නැති වටිනා සෞඛ්‍ය රහස් දිගටම දැනගන්න අපේ channel එක අදම subscribe කරන්න. දියවැඩියාව සහ ගෑස් ට්‍රබල් නිසා මානසිකව වැටිලා ඉන්න ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම share කරන්න. නිරෝගීව ලස්සනට ඉන්න. ජය වේවා.